හරි ළමයි අපි එනම් පටන් ගමු 20යි 27 ඊළඟ පේපර් එක. රයිට් මේමයි කතාව. පේපර් අංක 21 මම අද පේපර් එක තියාගන්නම් කියලා හිටියා බැරි වුණානේ. එන්න මේක අදත් ෆෝන් එකෙන් බලන් තමයි කරන්න වෙන්නේ. ආයෙ මට හම්බුනේ ෆොටෝස් ටිකක් තමයි එකමක් නෑ අපි කරන් යන්. ගිය පාර පේපර් ඩිස්කෂන් එකේ ළමයෙක් කිව්වා මට චුට්ටක් පේනවා මදි වගේ කියලා. තා චුට්ටක් ලොකුවට ලියන්න කියලා. ඔන්න මම ලොකුවට ලියන්න පටන් ගන්නවා එනම්. රුපය පෙන්න ඇති ආකාරයට වීනොට් තිරස් ආනත්තලයකින් ගත් යළිත් ආනත්තර මේක පුතා පොඩ්ඩක් ටිකක් දඟලලා හදන්න වෙන ගානක්. හරි මෙන්න මේම තියෙන්නේ ආනත තලයක මෙතනාංශක 60යි කියලා කියනවා. එතකොට මෙතනින් මෙහෙම විසික් කරනවා කොහමද පුතා v0 ප්‍රවේගයෙන් තිරස්ව මෙහෙම විසික් කරන්නේ. හොඳේ v0 ප්‍රවේගයෙන් තිරස්ව. එතකොට මෙන්න මෙතන කෝණය 60යිද නැද්ද? 60යි. එතකොට මෙයා ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතන වදින කතාවක් නේ තියෙන්නේ. පුතා දැන් ගුරුත්වජ ත්වරණය තියෙන්නේ මෙහෙම පහළටනේ g කියලා. හරි. ගුරුත්ව ත්වරණය තියෙන්නේ මෙන්න මේ විදිහට පල්ලෙහාට g කියලා. එතකොට මේ ගුරුත්ව ත්වරණය අපිට පුළුවන් දරුවෝ විභේදනය කරගන්න තව දිශා දෙකකට. හොඳේ. right පෑන් පැන්සල් ටික ඔක්කොම අතේ තියාගෙන මොන හරි වෙයිද දන්නේ නැහැ කමන්න කරුම් බලන්න අපි. එතකොට මේ ජීව ඔයා විභේදනය කරගන්න ඕනේ කොයි පැත්තටද? ජීව විභේදනය කරගන්නවා මෙන්න මේ විදිහට තලය ඔස්සේ සහ තලයට ලම්බකව කියන පැති දෙකට. එතකොට මෙතන කොහොනේ 60නේ තිබ්බේ. එහෙනම් මේක 30යි මේක ආපහු 60යි. එතකොට දරුවෝ මේ පැත්තට g cos 60 වෙනවා. මේ පැත්තට තොරනේ g sin 30 වෙනවා. ඔන්න ඔය විදිහට දිශා දෙකට විභේදනය කරගන්න. ඊට පස්සේ හොඳේ විභේදනය කරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඔයා කරන වැඩේ මොකක්ද? ඔයා කරන්නේ මෙන්න මෙහෙම වැඩක්. ඔයා මේකට තලයට ලම්බකව මුලින්ම දානවා. හරි. තලයට ලම්බකව තලයට ලම්බකව කාලය අහලා තියෙන නිසා ලේසි. තලයට ලම්බකව s සමානයි ut ධන භාගයක් at වර්ග යොදමු. යොදද්දී තලයට ලම්බකව S බිඳුව වෙනවා දරුවෝ. මේක කෑල්ල විස්ථාපන බිඳුව. ඇයි මෙහෙම ඇවිල්ලා ආපහු තලයට වැටෙනවනේ. දැන් ළමයින්ගේ ඉතින් විස්ථාපන බිඳුව නෑනේ. නෑ. දැන් ප්‍රක්ෂිප්ත ගැන හිතන්නකෝ. දැන් ප්‍රක්ෂිප්තයක ඔයා මෙහෙම ආනතව විසික්කම් මෙහෙම පොළොවට ගිහලා අනිත් පැත්තට වැටෙනවනේ. වැටුනහම පොළොවට ලම්බක තලයක ගත්තාම බං විස්ථාපන බිඳුවද නැද්ද? විස්ථාපන බිඳුව. ඒ කියන්නේ සිරස් විස්ථාපනය ගත්තාම බිඳුවයි කියලා නවාට එන්නේ. අන්න ඒ කෑල්ල තමයි මේ කිව්වේ. හරි. එතකොට මෙන්න මේක උත්තරේ කියවෙනවද? බිඳුව වෙනවා. ආරම්භක වේගය ඔයා මෙන්න මේ පැත්තට විභේදනය කරගන්න ඕනේ. මම කරගන්න නිල් පාටින් වගේ ලකුණු කරන්නම්කෝ. පාට මාරු කරනකොට වෙලා යනවා වැඩේ. වෙන්නේ කමන්නේ. මෙන්න මේ පැත්තට වාගේ විභේදනය කරගමු. මෙයාත් මෙහෙමයි දෙපැත්තට විභේදනය කරලා කියන. එතකොට මේ පැත්තට එනවා v0 sin 60 කියන විභේදනය. v0 sin 60 කියන විභේදනය. හරි. එතකොට වාට එන්නේ මේකේ v0 sin 60 t ඍණ භාගයයි g නෙමේ g cos 60 t වර්ග පුතා t එකක් කැපිලා යනවා. එහෙනම් උත්තරයක් එනවා ඔයාට කවුරු කියලාද? 2යි v0 sin 60 බෙදීම g cos 60 කියලා. හරි. පුතා ලේසි 2යි v0 sin 60 කියන්නේ මූල 3 බෙදීම 2 g cos 60 කියන්නේ භාගය. මේකට මේ කපලා ගියා. මෙන්න උත්තරය වෙන්න ඉවරයි. හරි. රයිට්. පුතේ පැහැදිලිද ඒක? හොඳයි. එනම සරල ප්‍රශ්නයක් නේද? ඔන්න පළවෙනි එක ඉවරයි. අපි යමු දෙවෙනි එකට. දෙවෙනි එකේ ස්කන්ධය පිළිවෙලින් 80 සහ 50 දෙවෙනි ප්‍රශ්නේ හොඳේ. ස්කන්ධය පිළිවෙලින් 80 සහ 50 වන මිනිසුන් දෙදෙනෙක් ඉන්නවා. දැන් මේකේ ආතල් කැලලක් තියෙන පුතා. අනේ මට අද කන්නඩි ටික දාගන්න අමතක වුණානේ. නැත්තම් ඇස් වලට අමාරු එක ලයිට් ටික. ඒක දාන්නෙ මොනේ? කරදරයි නැත්තම්. හරි. පොඩි ප්‍රොසෙස් එකක් කරනවා ගන්නේ. හරි. දැන් මේකෙදි හදන්නේ මෙන්න මෙහෙම. දැන් මෙයාගේ පොදු ගුරුත්ව කේන්ද්‍රය තියෙනවනේ දරුවෝ මැද්දේ. හරි. මේ හරි මැද පොදු ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. මෙන්න මේ හරි. හරි. දැන් මේ බෝට්ටුවේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙනවා. මෙයා මෙතන ඉන්නවා. මෙයා මෙතන ඉන්නවා. මෙයාගේ පොදු ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා ළමයි මේකේ. හරි.
පොදු ගුරුත්ව කේන්ද්‍රය. ඔය සෙට් එකේම එකතු වෙච්ච පොදු ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා මෙන්න මේ හරි. බර වැඩි පැත්තේ. මම මෙතන ඉන්නේ 80 කෙනා කියලා හිතනවා. හරි. 80යි මෙයා 50යි බෝට්ටුව 70යි තිබ්බේ නේද? 70යි කිලෝග්‍රෑම්. එතකොට මම මෙතන හිතනවා පොදු ගුරුත්ව කේන්ද්‍රය කියලා. කට්ටියගෙන් පොදු ගුරුත්ව කේන්ද්‍රය ඔන්න ඔතන කියලා මම හිතනවා. හරිද? එතකොට ඔන්න ඔතන පොදු ගුරුත්ව කේන්ද්‍රය කියලා හිතලා මම ඒකට තියෙන දුර හොයනවා පුතා. මෙන්න මේ x කියලා කියමුකෝ අපි ඒකට. මෙන්න මේ x හොයන්න යනවා. x හොයන්න මම මේ a කියන පොයින්ට් එක වටේ ගූර්ණයක් ගන්නවා. ගත්තාම 80 වැඩි කිරීම බෝට්ටුවේ දුර නැත්නම් බෝට්ටුවේ දිග ගත්තාම දරුවෝ 2 මීටර. එහෙනම් මීටරයයිනේ. ඍණ 50 වැඩි කිරීම එක සමාන වෙන්න ඕනේ සම්පූර්ණ බර මේ සෙට් එකේම එකතුවනේ කීයද 50යි 80යි 70යි නේ එතකොට අරකින් මේකට දාමුකෝ 10ක් දාපුවම 80යි 80යි 160යි 40යි 200යි නේ ලස්සන උත්තරයක් එන 200යි කියලා හරි නේද සුහර් නෑ නිකන් ආයෙ පොඩ්ඩක් බලමු නෑ වැරදි හෝ 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 30යි හරිනේ හරි 10ක් දැම්ම 40ක් ඉතුරුයි 80 80 160යි 200යි එතකොට අපි x කියලා ගමු ඒක. හරි සම්පූර්ණ බර. ඔක්කොම ගන්න නෑ මෙයාවත් ගන්න ඕනේ ඒකට. එතකොට 200යි x කියලා එනවා. එතකොට 80 ඍණ 50 සමානයි 200යි x. එහෙනම් ඔයාලට එනවා 30 බෙදීම 200 සමානයි x කියලා. හරි. 30 බෙදීම 200 සමානයි x කියලා උත්තරයක් එනවා. එතකොට දරුවෝ මේකෙදි මොකද්ද වෙන්නේ? 30 බෙදීම 200යි. ඊළඟට මේකේ වෙන වැඩේ තමයි මතක තියාගන්න මේ දෙන්න මාරුණයින් පස්සේ පොදු ගුරුත්ව කේන්ද්‍රය වෙන ලොජික් එක ගානේ පොදු ගුරුත්ව කේන්ද්‍රය තිබ්බ තැන මාරු වෙන්නේ නැහැ පුතා. හරි. ඒ කියන්නේ මේ දෙන්න මෙහෙම දෙපැත්තට මාරු වුණාට පොදු ගුරුත්ව කේන්ද්‍රය තිබ්බ තැන මාරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙතන නම් කලින් පොදු ගුරුත්ව කේන්ද්‍රය තිබි දැනුත් පොදු ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනේ මෙතනමයි. හැබැයි වැඩේ තියෙන්නේ මේ බෝට්ටුවේ පැති දෙක මාරු වෙච්ච නිසා බෝට්ටුවේ ගුරුත්ව කේන්ද්‍රය මේ පැත්තට ඇවිල්ලා. එහෙනම් මෙන්න මේ පැත්ත නම් දැන් x දුරක් තියෙනවා. ඒතර කලින් තිබ්බේ මේ පැත්තේ මේ පැත්තට පැනලා. එහෙනම් 2x තමයි අපිට ඕන කරන උත්තරේ. එහෙනම් 60 බෙදීම 200ක් වෙනවා පුතේ. සව උත්තරේ. එහෙනම් මේකට මේ කපලා ගියා. උඩයි යටයි දෙකම දෙකෙන් බෙදමු 3 බෙදීම 10යි ඒ කියන්නේ දශම 3ක් කියලා තමයි එන්නේ උත්තරය 2x දශම 3ක් කියලා උත්තරය එනවා හරි ටිකක් ලස්සන ගානක් ඒක හදන්නේ කොහොමද පුතේ හදන්නේ පොදු ගුරුත්ව කේන්ද්‍රය එයාගේ තියෙන තැන මාරු කරන්නේ නැහැ කියන සංකල්පය උඩ ඒ කියන්නේ දැන් බෝට්ටුව චලිත වෙනකොට මිනිස්සු එහෙට මෙහෙට යනකොට පොදු ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැන වෙනස් වෙන්නේ නැහැ ඒකයි හරි රයිට් ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා පුතා රළු තලයක් සබා ඇති ගණකයක් පීලක්ෂයේ සිට තිරස්ව ප්‍රක්ෂේපණය කරනු ලැබේ. ගණකය හරි ප්‍රක්ෂේපණය කරනවලු ගණකය නිශ්චලතාවයේ පවතී ඝර්ෂණ බලයට කරන කාර්ය P දුර සමග විචලනය වන ආකාරය ප්‍රස්ථාරයේ දැක්වේ ඝර්ෂණ බලයේ විශාලත්වය. පුතා මෙහෙමනේ අපි දන්නවා කරන කාර්ය කියලා කියන්නේ කාටද? කරන කාර්ය කාර්ය කියලා කියන්නේ බලය වතාවක් දුර කියලා අපිට ගන්න පුළුවන් බලය වතාවක් දුර. ඉතින් මේ වෙලාවේ දැන් අපි අඳින්නේ කාර්යයත් එක්ක ඝර්ෂණ බලය වතාවක් දුර. එතකොට මේක y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් නේ පුතා. එතකොට මෙන්න මේ අනුක්‍රමණය කවුරු ලබා දෙනවද ඔයාලට? ඝර්ෂණ බලය ලබා දෙනවා. එහෙනම් ওই ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයන්න එච්චරයි. එතකොට ඔයාලට පේනවා 5 බෙදීම 1.8 නේ. 5 බෙදීම 1.8යි උත්තරය 5 බෙදීම 1.8න් ඔයාලට ඝර්ෂණ බලය එහෙම නැත්නම් මේලා තිබ්බ අනුක්‍රමණය ලැබෙනවා. අනුක්‍රමණයකින් ඝර්ෂණ බලයට සමානයිද නැද්ද? ඝර්ෂණ බලයට සමානයි. ඒක මොකද y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. හොඳයි. එහෙනම් ඔන්න මම කොහොමද චුට්ටක් ලොක් කරලා ලියුවා. එදා මම ගණන් 5ක් හදුවනේ බෝඩ් එකේ. ඒක දිගට නේද? ඔන්න ගණන් 3ක් හදනවා. ඔයාලට මේක සෙට් නම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මේ ගාන හොඳයි නැත්නම් පහම අදපන් කියලා ගමන්නේ. මොකද මම නැවත නැවත මකන්න වෙනවනේ මට. ඒකයි කේස් එක. කලින් තිබ්බ විදිහට පේනවා නම් ඒත් පේනවා කියලා කියහන්. කමෙන්ට් එකක් දාලා තියපන් පොඩ්ඩක්. නැත්නම් හම්බෙච්චලා කියහන්. හරි. පුතා ඊළඟ එක බලමු 4. ඒකකයක් ඇති නමුත් මානයක් නොමැති භෞතික රාශිය කුමක්ද කියලා අහනවා. ඒකකයක් තියෙන මානයක් නැති එකන. තාම ඔයාලගේ මේ යාන්ත්‍රික දෛවරද්ද නම් යාව ඉගෙනගෙන නැහැ. ධ්වනි තීව්‍රතාව මට්ටම තමයි
ඒකකයේ ඩෙසිබල් මාන නෑ ලඝු ඇතුලේ ඉන්නේ. රයිට් එනිසා ඒ ගාන හදන්න දෙයක් නෑ. ඊළඟට අපි යන් සෙන්ටිමීටර් අණු කොටස් 20ක් ඇත. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණය තියෙන්නේ මිලිමීටර් භාගයේ කොටස් පුතේ. හරි. මිලිමීටර් භාගයේ කොටස් තියෙන්නේ. ඒක 20කට බෙදලා තියෙනවා. එහෙනම් භාගය බෙදීම 20නේ. පුතා මාර ලේසි. හදන්න ඕනේ. දැන් සයිස් කමන්න බෑ හදන්න. පස්වෙනි එක. එතකොට දැන් ප්‍රධාන පරිමාණය තියෙන්නේ පුතේ භාගයේ කොටස්. එහෙනම් වර්නියර් වල තියෙනවා කොටස් 20ක්. එහෙනම් 0.5 බෙදීම 20. ඔයාට එනවා 0.025 මිලිමීටර කියලා උත්තරය. හොඳයි. ඊළඟ ප්‍රශ්නකට යන් අපි. හයවෙනි එක ප්‍රක්ෂේපණ උපරිම උසේදී චාලක ශක්තිය ආරම්භක අගයෙන් 4න් එකක්ලු දරුවෝ. හරි. ප්‍රතිශත ප්‍රක්ෂිප්තයේ තිර සමග සාධන කෝණය මාර ලේසි ප්‍රශ්නයක්. බැලුමට උත්තරේ මට පේනවා 60යි කියලා. නමුත් මම හැදෙන විදිහ ඔයාලට කියන්නම්. පුතා මෙහෙමයි වැඩේ වෙන්නේ. 6. දැන් මේක ගත්තාම පුතා මේ මෙතනින් විසික්කන එක මෙහෙම උඩට යද්දී මෙන්න මෙතනදී යම් වේගයක් ඉතුරු වෙලා තියෙනවා. මේ කෝණය අපි θ කියලා හිතමු. රයිට් මේ වේගෙ v කියලා ගමුකෝ. එතකොට පළවෙනි අවස්ථාවේ චාලක ශක්තිය වෙන්නේ දරුවෝ භාගයයි mv වර්ග අපි ඒකට චාලක ශක්තිය E කියමුකෝ. අතෙන්ට යනකොට ඉතුරු වෙන්නේ තිරස් වේගය විතරයි. මෙයාගේ තිරස් සංරචකයේ විතරනේ. ඒතර v cos θගේ වර්ගය සමයි E කියන එකෙන් කොච්චරක් වෙනවලුද? භාගයක් වෙනවලු. E කියන එකෙන් භාගයක් වෙනවලු. හරියටම අර්ධයක් වෙනවලු. එහෙනම් පුතා භාගයයි mv වර්ග cos වර්ග θ සමානයි E වෙනුවට මෙන්න මේ උත්තරේ දාන්න භාගයක් mv වර්ග බෙදීම 2 භාගයක් mv වර්ග භාගයක් mv වර්ගට කපලා යනවා. රයිට් එතකොට හතරෙන් එකක් නේ සමායන්නේ. ඒක මම බැලුවේ මෙතන මොකක් කරලා උලක් වෙලා තියෙනවා කියලා ඉස්සෙල්ලා කිව්ව උත්තරේ නෙමෙයි දැන් දෙන්නේ. හදක් දෙන්නේ. හරි. මේක හතරෙන් එකයිනේ. එතකොට cos වර්ග ඊට සමානයි හතරෙන් එකයි කියලා එනවා. එහෙනම් cos θ පුතා භාගයයි. cos θ භාගයයි නම් දරුවෝ θ 60යිද නැද්ද? θ 60යි. ඉවරයි ඔන්න ඒ ගානත්. ඊට පස්සේ අපි යමු හත්වෙනි ප්‍රශ්නෙට. හත්වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මෙන්න මෙහෙම. ක්‍රියා ප්‍රතික්‍රියා බල යුගල පිළිබඳ පහ සඳහන් ප්‍රකාශ සලකා බලන්න කියලා කියන්නේ. ඒවා විශාලත්වයෙන් සමාන වුන් දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඔව්. එයා විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි තමා. හරි. ඊළඟට ඒවා එකිනෙක ස්පර්ශ කරන වස්තුන්ගේ පමණයි නේ. එහෙම වෙන්න ඕනේ නැහැ. දැන් ගුරුත්වාකර්ෂණය ගන්නකො. ගුරුත්වාකර්ෂණය ගත්තාම මොකද වෙන්නේ? ගුරුත්වාකර්ෂණය ගත්තාම එයා මොකක් වෙනවද ළමයි? එහෙම එකක් නැහැ. සාමාන්‍යයෙන් මොකක් වෙන්න පුළුවන්ද? එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය කියන්නේ එතන ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ නැහැ. දුරස්තව තියෙද්දි ඒ ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා ක්‍රියා ප්‍රතික්‍රියා විදිහට. ඊළඟට එකිනෙකින් ස්පර්ශ කරන වස්තුන් ඒක අපි කියුවා C එකම වස්තුව මත නෑ වැරදි. එහෙනම් පුතා මොකද වෙන්නේ? ඒ පමණක් සත්‍යයි. හොඳයි. 8 වෙනි ප්‍රශ්නේ බලමු. ඒ පමණක් සත්‍යයි. ඒකේ 8. 8ත් බලමු අපි. රූපේ දක්වන සුමට තිරස් තලයක ලී කුට්ටියකට වැදී ලී කුට්ටිය තුළට කා වැදී ඉහත ප්‍රකාශ සලකා බලන්න. ගැටුම සඳහා රේඛීය ගම්‍යතා සංසිඳීමේ අනිවාර්යම බලංගුයි. ගැටුම සඳහා සක්සංසිඳීමේ වළංගුයි. ගොඩක් කට්ටිය හිතන්න පුළුවන් මේක කා වැදිලා නවතින නිසා වළංගු වෙන්නේ නැහැ කියලා. නෑ වළංගුයි. ගැටලුව තියෙන්නේ චාලක ශක්තියයි සංස්ථිතික නැත්තේ. ශක්තිය සංස්ථිතිකයි. හරි. ශක්තිය සංස්ථිතිකයි චාලක ශක්තිය තමයි අඩු වෙන්නේ. හරි. ගැටුම නිසා පද්ධතිය චාලක ශක්තියෙන් කොටසක් හානි වේ. හරි. එහෙනම් A B C සියල්ල නිවැරදි. ඊළඟට 9. එක ලෙස ප්‍රශ්නයක් ප්‍රස්තාරයක් පුතේ තියෙන්නේ. හරි. බලමු 9ට අග්ගාලා අපි. 9 මෙන්න මෙහෙම දීලා තියෙනවා යාට VT ප්‍රස්තාරයක්. මේකට දාලා ST එක අහනවා. දැන් මේකේ මුලින් යන්නේ පුතා තොරණකින්නේ. මෙහෙම ගියා. ඊට පස්සේ ඒකාකාර වේගී කෑල්ල ගියා. මන්දණයෙන් ගියා. මෙතනින් පස්සේ ආයෙ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ හැඩයක් එන්න ඕන පුතා. මෙහෙම හැඩයක් තියෙන අපිට තුන්වෙනි පිළිතුර. හරි. මෙහෙම හැඩයක් තියෙනවා තුන්වෙනි පිළිතුර. හරි. රයිට් අපි යන් ඉස්සරහට. දැන් ලියලා ඉවරද ඔටෝ ක්ලීන් වෙන්න වගේ ක්‍රමයක් නැද්ද දන්නේ නේද? හරි. ඊළඟට 10
වෘත්තාකාර කේන්ද්‍රය හරහා අවිලම්බයකට අවශ්‍ය ගුණය 8ක් වේ. එය කේන්ද්‍රයෙන් සුමට විවර්තනය කර ඇති අතර 40ක නියත කෝණික වේගයකින් භ්‍රමණය වේ. නියත ව්‍යාවර්තය තප්පර 10ක් යෙදුවාම මේක තප්පර ට්‍රිලියන් 20 දක්වා අඩු වෙලා තියෙනවලු. එතකොට යොදන ලද ව්‍යාවර්තයේ විශාලත්වය කීයද කියලා අහනවා. ඉතින් ලේසි ප්‍රශ්නයක් මං හිතන්නේ. 10 අපි හදමු. කාලයට සෝරි 10 නෙමෙයි 11. අන්න 10 තමයි සමා වෙන්න. අවශ්‍ය ගුණය 8යි. ඉතින් පුතා මේකට මුලින්ම දාමු අපි ඔමෙගා 1 සමානයි ඔමෙගා නෝට් දාන ඇල්ෆා ටීව. එතකොට ඔමෙගා 1 කීය වෙනවද? ඔමෙගා 1 එක 20 දක්වා පල්ලෙහා බහැලා තියෙනවා. ඔමෙගා නෝට් එක 40යි. ධන ඇල්ෆා ටයිම් එක තප්පර 10යි. එතකොට මේ 20 ඍණ 40 සමානයි 10යි ඇල්ෆා වෙනවනේ. එහෙනම් මෙතනින් එනවා ඍණ 20 සමානයි 10යි ඇල්ෆා කියලා. පුතා මේකට මේ කපලා ගියා. එහෙනම් රේඩියන් තප්පර වර්ගයට රේඩියන් දෙකක් කියලා එනවා ඇල්ෆාව. ඉතින් පුතා මේක ටෝ සමානයි i ඇල්ෆා දාන්න. ඉතාලම සරල උත්තරේ වාට ලැබෙනවා. i දීලා තියෙනවා ගානේ 8යි කියලා. ඇල්ෆා දෙකක් කියලා දැන් මම හොයාගත්තා. එහෙනම් 16ක් කියලා එනවා නිව්ටන් මීටර්. 16යි. ඔන්න උත්තරේ ගත්තා. හරි. පෑන් ගොඩක් අතේ තියාගෙනනේ. හොඳයි ඊළඟට එකේ නම් පොඩ්ඩක් පැහැදිලිව පේන්නේ නැහැ උත්තරේ. අපි D කියලා ගත්තේ මොකද අර ABCD නිකන් පිළිවෙලට මෙහෙම ඇති කියලා හිතලා D කියලා ගත්තා. එහෙම නැතුව රූප සටහනේ print කරලා දීපු මැටීරියල් එකේ ඔයාලට ABC AB විතරයි පැහැදිලිව පේන්නේ. CDE පැහැදිලිව පේන්නේ නැහැ. එහෙනම් අපි D කියලා හිතලා ගත්තා නිකන්. හරි. ඊළඟට 12. තිරස් භ්‍රමණ වේදිකාවක කාසියක් මත පෙරට ස්ථිතික ඝර්ෂණ සංගුණකය 0.36යි. වේදිකාව මැද සිට කාසියට ලිස්සා නොයන පරිදි තියෙන්න පුළුවන් උපරිම දුර කොච්චරද කියලා අහනවා. හදමු අපි. 12. 12 දැන් මෙහෙම මේසේ වාගයක තියෙනවා නම් මෙයා කැරකෙනකොට කාසිය මෙහෙම ඉන්නවා නේද? කාසියමත් තියෙන ඝර්ෂණ බලය. එහෙනම් කාසියට F සමානයි MA දාමු කේන්ද්‍රයේ පැත්තට. එතකොට ඔයාලට එනවා μ r සමානයි mr ඔමෙගා වර්ග කියලා නේද? ඔමෙගානේ අහලා තියෙන්නේ. තප්පරේට ඔමෙගා දීලා තියෙන r ඔමෙගා වර්ග. එතකොට μ එක අපිට දීලා තියෙනවා පුතා 0.36ක්. 0.36යි R එක mg කියලා ලියමු. mg සමානයි m අරය තමයි අපෙන් අහන්නේ කොච්චර දුරක් තියෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අහන්නේ. rpm එක දීලා තියෙනවා මෙන්න මෙතන. මම මේක මෙන්න මෙහෙම පොඩි කැටයමක් දාලා ලියන්නම්. ගොඩක් ඉඩ හදා ගන්න මෙතන. එතකොට RPM එක දීලා තියෙන පුතා අපිට 30යි කියලා. 30 වැඩි කිරීම 25 බෙදීම 60 වර්ගය කියලා ගන්න වෙනවා ඔමෙගා. හරි. දැන් පුතා මේක mg ට mg m ට m කපලා යනවා. එහෙනම් මෙතනින් එනවා 3.6 g ගෙන් ගුණ කරා සමානයි r වැඩි කිරීම මෙතන 30 ඒවා දෙකක් 60යි 60ට කපලා ගියා 5 වර්ග. එහෙනම් උත්තරයක් එනවා 3.6 බෙදීම 5 වර්ග කියලා. නමුත් 5 කියන්නේ 3යි කියලා ගන්න ගානේ කියනවා. එහෙනම් 3.6 බෙදීම 9ක් කියලා උත්තරය වාට එනවා r ට. 3.6 බෙදීම 9ක් කියලා එනවා. හරි. ඒතර 3.6 9ෙන් බෙදුවහම 0.4ක් කියලා එන්නේ. 0.4 කියන්නේ පුතේ 40යි සෙන්ටිමීටර්. 40යි සෙන්ටිමීටර් කියලා උත්තරේ එනවා. බලන්න ලේසි නේද? අමාරු නෑ එච්චර. හොඳයි 13 වෙනස් ද්‍රව්‍ය වලින් සාදන ලද පිළිවෙලින් ස්කන්ධ 5 සහ 10 සහ 5 වේ AB පෙට්ටි දෙකක් රූපය පෙන්වා ඇත. රළු තිරස් පෘෂ්ඨයක් මත තබා ඇත. පෘෂ්ඨය සහ ඝර්ෂණ සංගුණකය 0.5යි. ඒ පෙට්ටියට 100ක බලයක් යෙදුවාම ප්‍රතික්‍රියා බලය 40යි. ඝර්ෂණ සංගුණකය B පෙට්ටියේ තිරස් පෘෂ්ඨ අතර ඝර්ෂණ සංගුණකය කොපමණද කියලා අහන්නේ නේද? හදමු අපි. ඉතින් මේ දෙන්නට වෙන වෙනම F සමානයෙන් මේ දෙකක් දාමු අපි. එමීට. හරි. දෙන්නට වෙන වෙනම F සමානයෙන් මේ දෙකක් දාමු. හරි. දාද්දී පළවෙනියටම A පෙට්ටිය මත බල ලකුණු කරොත් පුතා ඔයා මෙහෙන් 100ක් බලයක් යොදනවා එළියෙන් 100ක බලයක් එළියෙන් යොදනවා.
එතකොට යාගේ ස්කන්ධය 10යි කිලෝග්‍රෑම්. මෙතනින් ප්‍රතික්‍රියාවක් ඇවිල්ලා දෙනවා 40ක. තව ඝර්ෂණ බලයක් තියෙනවා. ඒතර ඝර්ෂණ බලය වට හොයාගන්න පුළුවන් ඝර්ෂණ සංවනකේ 5යි කියලා කියන නිසා. F සමානයි m මේ දාන්න යට තොරණේ හොයාගන්නවා. දාද්දී 100 ඍණ 0.5 වැඩි කිරීම 100 mg ඍණ 40 සමානයි 10යි a. පුතා ඊතර මේක සුළු කරමු අපි. සුළු කරාම 100 ඍණ 50 ඍණ 40 සමානයි 10යි a. 100න් 90ක් අඩු කරා 10යි 10 10න් බෙදුවා 1යි. එහෙනම් තොරණ එකක් කියලා වට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අනිත් ඉස්සරහා කෙනා යන්නත් ඕනේ ওই තොරණෙන්මනේ. එතකොට එයාගේ ස්කන්ධය ගත්තාම 5යි. එයාට ඉදිරිය තියෙනවා 40ක්. ඊට අමතරව ඝර්ෂණය තියෙනවා. අපි ඝර්ෂණ බලය දන්නේ නැහැ. මෙයාට F සමානයි මේ දාමු. දාපුවම 40 ඍණ මියු වැඩි කිරීම 50 සමානයි 5 වැඩි කිරීම 1 කියලා එනවා. එහෙනම් 40 ඍණ 5 සමානයි 50යි මියු කියලා වට ගන්න පුළුවන්. එහෙනම් 35 බෙදීම 50ක් කියලා එනවා පුතා මියු. 5න් බෙදුවාම 7යි ආය 10න් බෙදුවා 0.7ක් කියලා එනවා මියුගේ උත්තරේ. 0.7යි කියලා එනවා මියුගේ උත්තරේ. හරි. ලේසි ප්‍රශ්නයක් නේද? ඒතරම් අමාරු නෑ. ඔයාලට හදන්න පුළුවන්. යාන්ත්‍ර විද්‍යාවේ සරල ගණන්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. අන්තිම ප්‍රශ්න දෙකද කොහෙද තියෙන්නේ අපිට MCQ වල නේද? yes. එකක් බර්නෝලි එකක් වාගේ මට පේන්නේ. බලමු. එතකොට H ආධාරකයක් මත තබා සමීප කුඩා සිදුරක් නිකුත් වන ජල රූපය පෙන්වන ටැංකිය කෙළවර D දරක් පහළින් වැදේ. ටැංකියේ පවතින Y උස Y කොච්චරද කියලා තමයි අහන්නේ. හරි. පුතා මේකේ අපි දැනට දන්නවා බර්නෝලි දාලා හොයාගන්න තියෙනවා අර 2GH මූල කියලා අර ටැංකියෙන් එළියට එන ජල පහරේ වේගය නේද? ටැංකියෙන් එළියට එන ජල පහරේ වේගය ඔයාලට හොයන්න පුළුවන්. දැන් මෙහෙම ටැංකිය තියෙනවා නම් මෙතනයි සලකලා බර්නෝලි දාපුවම මෙහෙම මෙතනින් එළියට විසිවෙන වේගය මූල 2GY කියලා හොයාගෙන තියෙනවා. බර්නෝලි දාන්න ඕනේ. මෙතෙන්ටයි බර්නෝලි දාලා හොයන්න. හෙව්වයින් පස්සේ මෙතනින් එහාට තියෙන පුතා මේ ප්‍රක්ෂිප්තයක් මේක උස h right මේක d නේ. එහෙනම් මුලින්ම ව්‍යාසර කාලය හොයන්න s සමානයි ut ධන භාගයක් at වර්ග දාන්න. දාලා මේක h වැටෙන්න ඕනේ 0යි භාගයයි 10යි t වර්ග. එහෙනම් මෙහෙම ගත්තාම ආට එනවා h බෙදීම g කියලා. නැත්නම් h බෙදීම 5 කියලා එනවා t ඔන්නෝම එනවා ව්‍යාසර කාලය. හරි. ව්‍යාසර කාලය මේ විදිහට ගත්තා. ඊළඟට හරහට සමානයි ut දාමු. හරහට සමානයි ut. තොරණයක් මොකුත් නැහැනේ. d දුරක් යන්න ඕනේ. ආරම්භක වේගය මූල 2gy කාලය h බෙදීම 5 වර්ගමූලය. දැන් එතකොට අපෙන් අහන්නේ y කීයද කියලා. දෙපැත්තම වර්ග කරමු නේද අපි? වර්ග කරාම ලේසි. වර්ග කරොත් d වර්ග සමානයි 2gy වතාවක් h බෙදීම 5. මේකෙන් y යුක්ත කරගන්න 5යි d වර්ග බෙදීම 2gh කියලා එනවා y ගේ උත්තරේ. හරි. ඔන්න ඒක ඉවරයි. ඊළඟට 15 15කට බල ලකුණු කරන්න තියෙනවා යාට. මෙහෙම ත්‍රිකෝණාකාර එකක් ඉන්නවනේ. එයා මත මෙන්න මේ පැත්තට R එකක් එනවා. එයාගේ බර යාට දැනෙනවා සිම්පල් mg පොළවෙන් එන අභිලම්බ ප්‍රතික්‍රියාව R1 ඝර්ෂණ බලය අපි F1 කියලා කියමු. හරි. අර බෝලේ ගත්තාම බෝලෙට මේ පැත්තෙනුත් R එකක් තියෙනවා මේ පැත්තෙනුත් R එකක් තියෙනවා මැද්දෙන් කැපිටල් mg තියෙනවා. හරි. දැන් මේ බෝලය ගැන හිතලා එයාගේ සිරස් බල සමතුලිතයෙන් ආට ලියන්න පුළුවන් 2R cos 45 සමානයි කැපිටල් mg කියලා. ඔක පැත්තකින් තියන්න. හරි. ඊට පස්සේ මෙයා ගාවට එමු. මෙයාගේ සිරස් බල
සමතුලිතයෙන්. හරි? සිරස් බල සමතුලිතයෙන් වාට ලියන්න පුළුවන්. R එක සමානයි සිම්පල් mg ධන R cos 45 කියලා ලිව්වත් එකයි sin 45 කියලා ලිව්වත් එකයි. ඇයි ඒ? ඒ දෙන්න අගෙන් සමානයිනේ. ඒ නිසා මම ඒ ගැන එච්චර worry වෙන්නේ නෑ ළමයි. හරි? ඊළඟට මට ලියන්න පුළුවන් තිරස් බල සමතුලිතය. තිරස් බල සමතුලිතය. එතකොට මට එනවා ඝර්ෂණ බලය සමානයි R cos 45. දැන් ළමයි එකේ මේකත් cos මේ මම කලින් කිව්ව කතාව sin කියන කතාව. රයිට් ඊළඟට මේක ලියන්න පුළුවන් mu R1 කියලා. R1 R1 කියන්නේ mg ධන R cos 45 සමානයි R cos 45. නමුත් මෙන්න මේකෙන් ගන්න පුළුවන් පුතේ R cos 45 කියන්නේ mg බෙදීම 2 කියලා. ඒක මෙතෙන්ට ගෙනලා දාමු. mu simple mg ධන capital mg බෙදීම 2 සමානයි capital mg බෙදීම 2 කියලා ගත්තා. right සුළු කරාම මේකේ උත්තරය එනවා ඔය තියෙන තුන්වෙනි පිළිතුර එනවා පුතා. හරි. ඔය කියන තුන්වෙනි පිළිතුරේ අසුළු කිරීම ඔබට බාරයි. මම හිතනවා කරගන්නේ කියලා. අපි යන් ඉස්සරහ ප්‍රශ්නෙට එහෙනම් ඈ. දැන් අද බෝඩ් එක පේනවා ඇති කියලා මම හිතනවා. තා චුට්ටක් ලොකුවට ලියවනම් හොඳයි වගේ අදහසක් අපේ රොයල් එකේ ළමයි කියලා තිබුණා අපිට. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට යන් අපි ඔහොමම නේද? අපිට තියෙනවා ස්ට්‍රක්චර් එක දිග 15ක් පමණ සහ ස්කන්ධ 200ක් පමණ ඒකාකාර කම්බියක ද්‍රව්‍ය ඝනත්වය මැනීමට ඔබට නියමව ඇත. හොඳයි. කම්බිය විෂ්කම්භය මැනීම සඳහා පළවෙනි රූපයේ පෙන්වා ඇති මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය ඔබට සපයා ඇත. එතකොට මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය AB පරිමාණ දෙක නෙමෙයි කියලා කියනවා. එතකොට ABC ලකුණු කොටස් නම් කරන්න කියලා කියනවා. පුතා A කවුද? විල්ල කියලා අපි කියන්නේ. රේඛීය පරිමාණය කියන්නේ පරිමාණ දෙක නෙමෙයි කියලා කියනවනේ. ඒ නිසා විල්ල ඊළඟට B කවුද? දිදාලය. දිදාල හිස C. right ඊළඟට මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයේ ප්‍රධාන පරිමාණය සාදා ඇත්තේ 1 මිලිමීටරයකට බෙදීමෙනි. වෘත්තාකාර පරිමාණයේ බෙදුම් 50ක් ඇත. අන්තරාලය මිලිමීටර වලින් කොච්චරද කියලා අහනවා. පුතා අන්තරාලය 0.5යි. අන්තරාලය 0.5 මිලිමීටර. ඇයි බං මේ අපිට ගානේ කියනවනේ මිලිමීටර එකක් කොටස් දෙකකට බෙදලා තමයි හදලා තියෙන්නේ කියලා ප්‍රධාන පරිමාණය. ඉතින් ප්‍රධාන පරිමාණය දුරක් යනවා කියලා කියනවනේ මේ අවකරකවද්දේ නේද? එහෙනම් 0.5යි උත්තරේ පුතා. මයික්‍රෝ ස්ක්‍රූ ප්‍රමාණය කුඩා මිනු මිලිමීටර වලින් දන්නවා කුඩා මිනුම හොයන සමීකරණය. අපව අපි මතක් කරගමු නිකමට වගේ. කුඩා මිනුම සමානයි කවුද? කුඩාම මිනුම අන්තරාලය බෙදීම වෘත පරිමාණයේ කොටස් ගණන වෘත පරිමාණයේ කොටස් ගණන එතකොට 0.5 බෙදීම 50යි 0.01 මිලිමීටර කියලා එනවා. හරි. ඔන්න අපි ඒව කුඩාම වෙනුවත්. ඊළඟට කිනිහිරා ඉද්ද ස්පර්ශන ආසාවෙ පෙන්නයි මූලාංක දෝෂය මිලිමීටර වලින් කොච්චරද? පුතා කෑලි දෙකයිනේ කෑලි දෙකක් තියෙන්නේ. හරි. එහෙනම් 0.02යි. උත්තරේ 0.02යි. ඊළඟට මූලාංක දෝෂය නිර්ණය කිරීම පසු විස්කම්භය වෙනස මයික්‍රෝමීටර ප්‍රමාණය භාවිතා කරන්නේ කෙසේද? දිදාලයෙන් අල්ලා ඉද්ද කරකවා පිටිපස් ඉද්ද පිටුපසටගෙන ඉද්දහා කෙනෙහිර අතර මොකක් තියනවද අපි? ඉද්දහා කෙනෙහිර අතර කම්බිය තබා කම්බිය සමග ඉද්ද ස්පර්ශ වන තෙක් දිදාලයෙන් කරකවමින් ගෙනවිත් දිදාල හිසෙන් අල්ලා ඉද්දහා කම්බිය ස්පර්ශ වන තෙක් කරකවනු ලැබේ කියලා ලිව්වා නම් හරි. හරි. දිදාල හිසෙන් අල්ලා ඉද්දහා සමග කරකවනු ලැබේ. රයිට්. ඔච්චරයි කතාව. අර වැදගත් වෙන පොයින්ට් එක මොකද්ද බං ඔගේ? අර දිදාල හිසෙන් අල්ලන් කරකවනවා කියන කෑල්ල අන්තිම ටිකේදී දිදාල හිසෙන් අල්ලන් කරකවනවා කියන කෑල්ල වැදගත්. එතකොට ට්‍රික් යන හඬක් ඇසෙන තෙක් කරකවයි කියලා ලියන්න. හරි. ට්‍රික් යන හඬක් ඇසෙන තෙක් කරකවයි. හොඳයි. ඊළඟට මූලාංග දෝෂ නිර්ණය කිරීම පසු විස්කම්බි මණ්ඩලයට එක් කතා කරා. සී කොටස තිබීමේ අරමුණ මොකක්ද කියලා අහනවා. අපි දන්නවා මොකද්ද?
වස්තුව මත අමතර පීඩනයක් යෙදීමෙන් වස්තුව විරූපණය වීම වැළැක්වීම තමයි අපේ අරමුණ. මොකද්ද? වස්තුව මත අමතර පීඩනයක් යෙදීමෙන් වස්තුව විරූපණය වීම වැළැක්වීම. right okay. ඊළඟට මයික්‍රෝමීටර ඉහත සඳහන් කර භාවිතයෙන් විශ්කම්භයේ වෘත්තාකාර තුන්වෙනි රූපේ තියෙනවා. ඒක තියෙනවා 0.5යි. එතකොට ඉන්න බලන්න zoom කරලා පොඩ්ඩක් බලමු. 8යි නේ. 5 ධන 0.8 පහත් යන තව 0.8ක් ගිහින් තියෙනවා. ඒතර 5.8යි නේ. 5.8 මිලිමීටර. 0.5 මිලිමීටර සමාන වෙන්න 0.5 මිලිමීටර. මොකද මේ පළවෙනි 0.5 නේ තියෙන්නේ 0.5 මිලිමීටර. ඊළඟට ගානේ කියනවා නිවැරදි කරන ලදාගේ අර උඩ තිබ්බ එක ගෙවිලා ගිහින්නේ තිබ්බේ. එහෙනම් ඒ දශම දෙක මේකට මොනව වෙන්න ඕනද පුතා? එකතු වෙන්න ඕනේ. එතකොට දැන් මෙතන පාඨාංකය 0.58 මිලිමීටර අර තිබ්බ මූලාංක දෝෂ 0.2 මේකට එකතු වෙනවා. එතකොට පුතා මේක ලියද්දී අනිවාර්යෙන්ම මතක තියාගන්න මෙන්න මේ බිඳුව ලිවිය යුතුයි විභාගෙදී. බිඳුවයිනේ කියලා අතාරින්න එපා වෙනුම් පගරනවල. හරි? ඒකෙන් දශම ස්ථානට දෙන බිඳුව ලියන්න ඕනේ. හරි? ඊළඟට අහනවා ඉහත භාවිතා කළ වර්ගයේ අරස්කර වර්ගඵලය වර්ග මිලිමීටර වලින් ගණනය කරන්න ෆයි 3යි කියලා ගන්නලු. දැන් ඉතින් ඔයා විස්කම්බේ දන්නවනේ. ඉතින් පුතා මොකද්ද? ෆයි d බෙදීම 2 වර්ගය ෆයි 3යි කියලා ගන්න කියනවා d.6 බෙදීම 2 වර්ගය. එතකොට 3 වැඩි කිරීම 0.3 වර්ගය 3 වැඩි කිරීම 0.09යි. එහෙනම් 3 වරක් 9 27යි නේද? එතකොට 0.27යි වර්ග මිලිමීටර වාගේ උත්තරයක් එනවා. right ඔන්න ඉවරයි. ස්ට්‍රක්චර් ප්‍රශ්නෙත් අපි යමු එසේ එක පැත්තට. අපි යමු එසේ එක පැත්තට. හොඳේ. right එසේ එක බලමු. sure. මේ ඡේදයක් එක්ක තියෙන ප්‍රශ්නයක් නේද ඇවිල්ලා තියෙන්නේ අපිට. ඒක ඇත්තටම මම හිතන්නේ ලේසි. ගොඩක් දුරට අපි අර දෙමළ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනවා වගේ ලේසියෙන් කිව්වන් ඒ කිව්වේ. ඕකේ අර තියෙන වචනේ බලනවා. ඒ වචනට ගැලපෙන තැනක් අර උඩ ඡේදෙත් බලනවා. අන්න ඔච්චරයි. හරි. පීෂණ දියවීම යන්නේ අදහස් කරන්නේ කුමක්ද? මම කිව්වා වගේ මුදේ වහන්දරෙන් ප්‍රශ්නයක් අහලා දෙන්නේ. උඩ ඡේදෙන් හොයලා ලියමු. හරි ඒක ඇති ඔය උඩ ඉන්න බලන්න. අපි මේ දා ෆිසිකල් අපි ඔන් සයිට් කරන පන්තියේදී නම් ඒක දැක්කා. ළමයි ටක් ගාලා මට කිව්වා අතන තියෙනවා සර් කියලා ඡේදේ ළමයි කෑ ගහලා කිව්වා. දැන් ඉතින් මෙතන කෑ ගහන්න එකක් නැහැ නේ මම හොයාගන්න වෙනවා. මේ තුන්වෙනි රූපේ මෙය පීඩන දියවීම ලෙස හැඳින්වේ. ඒකට අදාළ උඩ තියෙන රූල අරන් ලියපන්. හරි ඡේදේ. මොකක්ද තියෙන්නේ? අයිස් මත පීඩනයක් යොදා තුනී අයිස් ස්තරයක් දියකොට තලය හා අයිස් අතර ස්නේහනය සපයයි. අර ලුබ්‍රිකන්ට් කියන එක සිංහලෙන්. රයිට් හරි. ඒක සපයයි. යන්නේ වාක්‍ය එහෙම ලියන්න. එතකොට ඒකට උත්තරය ඇවිල්ලා ඉවරයි. සාමාන්‍යයෙන් 60 කිලෝග්‍රෑම් ස්කන්ධයක ඇති පුද්ගලයෙකු එක් පාදයකින් අයිස් පෘෂ්ඨයක් මත පිට සිටගෙන සිටින්නේ නම් අයිස් පෘෂ්ඨය මත ඇති කරනු ලබන පීඩනය කොච්චරද කියලා අහනවා. සපත්තුවේ වර්ගඵලය 300යි වර්ග සෙන්ටිමීටර කියලා කියනවා. පුතා පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලයනේ. දන්නවනේ. ඔයා දන්නවා ඒක. right. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. බලය බෙදීම වර්ගඵලය. හරි. පුතා ඒතර බලය ගත්තාම උත්තරයක් එනවා ඔයාට 600යිනේ. 600 මේ දන්න ඕනේ 300 වැඩි කිරීම 10 ඍණ 6න්. හරි. බින්දකට බින්දෙක් කපලා ගියා. මේක 2යි 2යි 10 6ක් කියලා එනවා. හරි. ඊළඟට පොඩ්ඩක් මෙතන වැරදුනා නේද? මෙතන වර්ග මීටර වර්ග සෙන්ටිමීටර වර්ග මීටර ගන්න 10 ඍණ 4 එන්නේ බා. හරි. ඊළඟට රයිට් මෙන්න මේ විදිහට ඊළඟ සිද්ධියේදී යද්දී අර හීනි පටියක් තියෙන එකක් මෙයා දානවලු. ඒතර මේ හීනි පටිය තියෙන එකේදී අලුත් පීඩනය හොයමු. ඉතින් කලින් වගේම පුතා තියෙන්නේ. අලුත් පීඩනය හොයමු. ඒතර අලුත් පීඩනය හොයනකොට ඒත් බලය 600ම තමයි. හැබැයි අලුත් වර්ගඵලය වෙනස් පුතේ. අර සපත්තුවේ
වර්ගඵලය දිග 30යි පළල මිලිමීටරයයි. එහෙනම් 30 වැඩි කිරීම 10 රින 2 වැඩි කිරීම 1 වැඩි කිරීම 10 රින 3. හරි. එතකොට මේ බිඳුවට මේ බිඳුව කපලා ගියා. 2යි මේ ටික උඩට යනවා 10ේ 6යි පැස්කල් කියලා එනවා. ඔන්න. ඉවරයි. ඊළඟට ටිකක් ලේසි ප්‍රශ්නයක් නේද? ඊළඟට කියනවා එනයින් ඉහත ලබාගත් පීඩනය වායුගෝල පීඩනය මෙන් 20 ගුණයක් බව පෙන්වන්නලු. ඉතින් පුළුවන් නේද? වායුගෝල පීඩනය කියන්නේ 1.10 5 වැඩි කිරීම 20 සමානයි 2.10 6ට. වැඩි වෙනවා 20 ගුණයක් තමයි. ඊළඟට ආයුෂ්මත් ලිස්සන් ඉදිරියට ගමන් කරන්නේ කෙසේද කියලා අහනවා. අ, ඒක ළමයි ඉස්සරහ ඒකත් ඇති විස්තරේ තියලා. එතකොට ඒකේ තියෙනවා ඉදිරියට යන්නේ කොහොමද කියලා මේ ඡේදය ඇතුළේ. හොඳට කියවලා බලන්නකෝ. හොඳින් කියවලා බලන්න. හරි. ඇත්තටම ඔය ඡේද ප්‍රශ්න දාන්න විභාගෙට වැඩිපුර ලකුණු දෙන්න හිතාගෙන ළමයින්ට. හොඳේ. නැත්නම් අමාරු දාන්න නෙමෙයි. එතකොට ලිස්සා යන්නාගේ ස්කන්ධ කේන්ද්‍රය මෙහෙම මෙහෙම කියනවා රයිට් අර්ථයෙන්. බලයේ තිරස් සංරචකයක් ඇවිල්ලා ඒ සංරචකයෙන් ඉදිරියට ගමන් කරනවා කියන වාක්‍ය ලිව්වා නම් හරි. අර ඡේදය තියෙන හරි. දැන් ටිකක් කම්මැලිත් එක්ක බං කරන්න. හිටන් ඉඳලා කම්මැලි වගේ. ඊළඟට ඇල්ෆා කෝණය ශුන්‍ය වේ නම් ඔහුට චරිතයේ බලයේ සංරචක ඔබගේ F හා ඇල්ෆා ඇසුරෙන් ලියන්න කියලා කියනවා. එහෙනම් මේක පොඩ්ඩක් බලන්න වෙනවා. F cos ඇල්ෆා නේ පුතා. F තියෙන්නේ මේ පැත්තටනේ. දෙවන රූපයට පැත්තට F තියෙන ඉන්න බලන්න. චලිත දිශාවට යෙදෙන බලය. හරි. දැන් මෙන්න චලිත දිශාව මෙන්න මේ පැත්තට වාගේ තමයි බම් බලය යෙදෙන්නේ. මේ කකුලෙන්. හරි. එතකොට මේ රේඛා දෙක අතර කෝණය. මෙයයි අතර කෝණය ඇල්ෆා කියලා දීලා තියෙනවා. එතකොට මේක ඇල්ෆා නම් මේක 90 රින ඇල්ෆා වෙන්න ඕනේ නේද? එතන මෙයා විභේදනය වෙනවා මෙහෙටයි විභේදනය කරොත් මේක 90යිනේ මෙතන. මේක 90 රින ඇල්ෆා. එහෙනම් මේ පැත්තට විභේදනය වෙද්දී චලිත දිශාවට එන්නේ F sin ඇල්ෆා නේද? F sin ඇල්ෆා. රයිට්. බිඳුව වුණොත් කෝණේ බිඳුව වුණොත් පොතේ මොකද වෙන්නේ? බලයක් එන්නේ නැහැ ඉදිරියට. ඇයි? sin බිඳුවයිනේ බා. සයින් බිඳුව බිඳුවයි. එතකොට ශුන්‍ය වේ නම් ඉදිරියට යා හැකද නොහැකි. ඇයි? චාලිත දිශාවට බලයක් එදෙන්නේ නැත. හේතුව සයින් ඇල්ෆා බිඳුව වෙනවා. එතකොට සංරචකයක් එන්නේ නැහැ. ඊළඟට කියනවා නොනවත්තා පාද මාරු කිරීමෙන් යොදන බලයේ සාමාන්‍යයක් 180යි. කිලෝ 60ක් පුද්ගලයෙක් ඉදිරියට ලෙස ත්වරණය නිර්ණය කරන්න ඇල්ෆා 30යි කියලා ගන්නලු. ඉතින් පුතා F සමානයි මේකක් දාන්නනේ තියෙන්නේ. මේක ඕන පොඩියෙකුට පුළුවන් නේ. F සමානයි මේකක් දාමු. එතකොට F කියන්නේ 180 sin ඇල්ෆා. ඒ කියන්නේ 30 නේ නේද? sin 30. sin 30 සමානයි ස්කන්ධය. එයාගේ කීයද පුතා? කිලෝ 60 රයිට් වැඩි කිරීම කිලෝ 60 වැඩි කිරීම ත්වරණය. ඔච්චරයි. හරි. 180 සයින්තිය කියන්නේ භාගය මේ 60 මේ පැත්තට ගේමු සමානයි ත්වරණය. බිඳුවට බිඳුව කපලා ගියා. එහෙනම් මෙතන 3යි 3 බෙදීම 2යි 1.5ක් කියලා එනවා. ත්වරණය 1.5ක් කියලා එනවා. ලේසි බා. හරි. ත්වරණය 1.5ක් කියලා එනවා නේද? හරි. ඊළඟට අවසාන කෑල්ල අහනවා තප්පර 5ක් ත්වරණය වුණා නම් වේගය. බචන් B සමානයි U ධන 1000කුනේ. දැන් ත්වරණය දන්නවනේ. ඒකත් හදන්න ඕනේ නැහැ නේද? හරි. නිකන් V සමානයි U ධන 80 එකක් නේ. තප්පර 5කට U බිඳුවයි මේක කැල්සියම් 5යි තප්පර 5යි මේක සුළු කරාම උත්තරේ එනවනේ. හරි. ආ. නම් ලේසි කෑල්ලක්. හොඳයි. ඊළඟ ප්‍රශ්නකට යන් අපි අවසාන හරිය. වෘත්තාකාර මාර්ගයේ ගමන් ගන්නා ලිස්සා යන වේගය v ඩෑෂ් නම් gr මගින් දෙනු ලබන බව පෙන්වන්න තුන්වෙනි රූපේ භාවිතා කරන්න කියලා කියනවා. තුන්වෙනි රූපේ අමෙතේ. එතකොට gr tan theta.
GR tan theta. දෙපැත්තට විභේදනය කරා නම් ඉවරයි නේ බම් මේක ලේසියිනේ. එතකොට ඔයාලට ලියන්න පුළුවන් මේකෙන් මුලින්ම සිරස් බල සමතුලිතයෙන්. හරි? සිරස් බල සමතුලිතයෙන්. හරි? සිරස් බල සමතුලිතයෙන් ලියන්න පුළුවන් Fy සමානයි mg කියලා. හරි? ඊළඟට ඔයාලට පුළුවන් කේන්ද්‍රය පැත්තට F සමානයි ma දාන්න. දාද්දී fx සමානයි m v වර්ගයට r කියලා ගන්න. හරි? ඊට පස්සේ මේ දෙක බෙදමු දරුවෝ අපි. බෙදුවාම fy බෙදීම fx සමානයි කියලා එනවා gr බෙදීම v වර්ග කියලා. හරි? නමුත් ඔයා දන්නවා මෙතන මෙන්න මේක ගොඩක් කට්ටිය මම ඇහුවත් එක දෙපාරක් විතර පන්ති ඉවර වෙලත් මේක fy මේක fx නම් මෙන්න මේ කෝණය θ කියලා දිනවනේ පුතේ. මේකට දෛශික ත්‍රිකෝණයක් නිර්මාණය කරොත් fx මේ දෛශික පාඩමේ fy ඇන්දම මේ සම්ප්‍රයුක්තය ඔහොමනේ එන්නේ මේ කොන θනේ. එතකොට tan θ ලියන්න පුළුවන් ඔයාලට සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියලා. හරි? fx කියලා. මේ tan θව මෙතෙන්ට දාන්න උත්තරය ඇවිල්ලා. හරි? tan θ මෙතෙන්ට දාපන්කො දැන් ඇවිල්ලානේ tan θ. සමානයි rg බෙදීම v වර්ග උක්ත කරහම් rg බෙදීම tan θ වර්ගමූලය ගත්තා උත්තරය ඇවිල්ලා. හරි? ඔන්න ඉවරයි. පුතේ පැහැදිලිද වැඩේ? ඔන්න ඉවරයි. අවසානට අහනවා මොකක්ද ප්‍රශ්නේ? රූපයේ ඇති තලයේ කූරු සහිත තිබීමේ වාසිය. ඔක තිබන් ඡේදය තුළ අපි දන්නේ මේ කූරු තියෙන්නේ මොකටද කියලා නේද? අපි අයිස් පැදලා නැහැ නේද? එහෙම මොකුත් දන්නේ නැහැ නේ කියනවා. අපි ඡේදය තුළ ඒක. ඡේදය තුළ තියෙන අනිවාර්යෙන් ඒක. එතකොට කූරු සහිත අයිස් තුළට හාර අවශ්‍ය ව්‍යාවර්තය ලබා ගැනීම මගින් බැමුමක් සිදු කරයි. ඔය ඉතින් ස්පින් එකක් කරන්න ඕනේ කියලා කතාවක්. හරි කැලේ ලිව්වා නම් හරි. එහෙනම් පේපර් එක ඉවරයි. අපි ඊළඟ පේපර් එකත් එක්ක හම්බෙමු. රයිට්. ඕකේ. එහෙනම් good luck වැඩ කරන් ඵලයල්ලා. හොඳයි.